සතිමත් දේශයක් කරා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලුම දෙනාට. අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ සතිය වැඩසටහන ආරම්භ කරන්නයි. සතිය වැඩසටහනට වෙනද වගේම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්නේ මීත්‍රිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය, ඒ වගේම සති පාසල සහ විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්න අවසරයි ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා. ඉතින් උඩ ඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ සමග අපි අද දවසේදීත් සූදානම් සතිය වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට. ඉතින් මොහොතක් අපි ප්‍රායෝගිකව සතිමත් බව පුරුදු පුහුණු වෙලා අපි අද දවසේදීත් මූලාරම්භයක් ලබා ගනිමු සතිය වැඩසටහනට. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි, අපි හැම සතිವಾರයකදීම වගේ මේක චාරිත්‍රානුකූල පුරුදු කරා. අපි අදත් බලාපොරොත්තු වෙන්නේ මේක මේ වාඩි වෙලා සතිය පිටවීම කියන මාතෘකාව යටතේ පුහුණු කරන්න. ඒ නිසා ආසන නරඹන ඔබ සියලු දෙනාමත් මං වාගේ මේ වෙලාවේ ආසනයක වාඩිලා ඇතයි කියලා මං උපකල්පනය කරනවා. ඒ ඉන්න ආසනය හොඳට සමබර වෙලා හොඳට ඉඳුන් හිටුන් පහසුකම් ටික හදාගන්න. ඒ සාමාන්‍ය බුද්ධිය හොඳටම ඇති. මේ ඉඳුන් හිටුන් පහසුකම් ටික හදාගන්න එකනේ ශරීරයට අවශ්‍ය කරන විදිහට සපේලා අපි මෘදු විදිහට ඇස් දෙක වහගෙන මම මෙතන පහසුවෙන් වාඩි වෙලා ඉන්නවද, මට ඉඳුන් හිටුන් පහසුකම තේරෙනවද කියලා හිතින් පිරික්සා බලනවා. එම්බේ තේරෙන්නේ නැත්නම් හොඳට හරි බරි ගහින්. හරි බරි ගහිලා මම මෙතන වාඩි වෙලා ඉන්න එක ලොකු භාවනාවක්. නැත්නම් සතිය එළඹ සිටීමක්. ඉතින් ඒ ප්‍රමාණවත් ආරම්භයකට ආධුනිකයෙකුට ප්‍රමාණවත්. නමුත් කාට හරි හිතෙනවා නම් එහෙම මදි, මේකට නිමිත්තක් අවශ්‍යයි, කර්මස්ථානයක් අවශ්‍යයි කියලා අපිට පුරුදු කර්මස්ථානේ තමයි මේ හුස්ම. මේ ඉන්නකොට මම මැරිලා නැහැ. මම නිින්ද ගිහිල්ලා නැහැ මට. වගේම මට සීමුර්ජා වෙලා නැහැ කියලා ලකුණ තමයි හුස්ම ගන්න බව දැනීම. ඒ නිසා හුස්ම ගන්න එකත් මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ අර්ථ ඡායාවක් වෙන ආශ්වාසයත් එක්ක ශරීරය ඇති වෙන පිම්බීම, ඇඳුම් වලට තෙරපීම, ප්‍රශ්වාසයත් එක්ක වෙන හැකිලීම, ඉහිල්ලීම බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම දැන් ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන එක හැපෙන තැන් අනුව බලන්න පුළුවන්. ඒ වගේ අතිරේකව කාට හරි සතිය එළඹ සිටීමට අවශ්‍ය කරන අතිරේක අරමුණු අපි දැන් මෙතනilla යනවා. මේ මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට එළඹිලා ඊගාවට සංඥාවක් කරන තෙක් ඒ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න. සියලු දෙනාටම සාර්ථක වාඩි වෙලා කරන සතිය පිහිටීමක් වේවා කියලා මම නිහඬ වෙනවා. හොඳයි. සාදු සාදු සාදු. හොඳයි. අපි මොහොතක් සතිමත් බව ප්‍රායෝගිකව පුරුදු පුහුණු වුණා. අපි දැන් සූදානම් වෙන්නේ වෙනද වගේම අද දවසේදීත් අපේ න්‍යායාත්මක කණ්ඩු දිහාවට අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ, අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන
මාතෘකාව මම හිතනවා ඊටපන්ව කාලීන මාතෘකාවක් කියලා. ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ගෝලීය උණුසුම ඊටමත්ම ඉහළ ගොස් තිබෙනවා. මේ ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් විදිහට ස්වාමීන් වහන්සේ අපිට දක්වන්නට පුළුවන්කම ලැබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්. සතිමත් බවෙන් මේ ගෝලීය උණුසුම පාලනය කරන්නට ඔබ වහන්සේ යම්කිසි විකල්පයක් යෝජනා කරනවද? එහෙමත් නැත්නම් යම්කිසි විදියකින් සතිමත් බවෙන් මේ ගෝලීය උණුසුම එහෙමත් නැත්නම් මේ මිනිස් ක්‍රියාකාරකම් පාලනයට විසඳුමක් තිබෙනවද? ඒකට පැතිකඩ දෙක තුනක්ම තියෙනවා. එකක් තමයි දැන් මම කියන පුද්ගලයා මේ වගේ දෙයකට කළ හැකි දායකත්වය. ඒකත් සත්‍යවතී හරහා හොඳ උත්තරයක් ලැබෙනවා. දෙක උණුසුම් වුණාට කමන්නේ මට ඒක දරාගෙන ඉන්න පුළුවන් කියලා. ඒක දරා සිටීමේ ශක්තිය. ඒක සත්‍යමත් කෙනාට කොහොමද සත්‍යමත් නැති කෙනාට කොහොමද කියලා බැලුවොත් එතරම් ගුණ විශේෂයක් තියෙනවා. ඉතින් අපි මෙතනදී ඊට වැඩි පුළුල් පතයක් නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ කියන එක පෘථිවි ගෝලයේ කියන එක අපේ නිවසනේ. ඉතින් ඒක ඇති වෙලා තියෙන මේ උණුසුම් පිළිබඳව ජන විඥාණයටම නැත්තම් සමස්ත ජනගහනටම බලපාන. ඉතින් සමස්ත ජනගහනේ සත්‍යමත් කරනවා කියන එක ලෝකේ සීතල කරනවට වැඩිය අමාරුයි. ඒක ලේසි වැඩක් නෙවෙයි. අපි දැන් තැයෙන කාලයක් මේක කරගෙන යනවනේ. ඇත්තටම හිතනවා නම් යම් ප්‍රමාණයක ප්‍රතිචාරයකුත් තියෙනවා. නමුත් ඒක සමස්ත ලෝකයේම එක චිත්තක්ෂණයක සත්‍යමත් වෙනවා. නැත්නම් සමස්ත ලෝකෙම දවස පුරාම සත්‍යමත් වෙනවා. නැත්නම් මම එක චිත්තක්ෂණයක සත්‍යමත් වෙනවා. නැත්නම් දවස පුරාම සත්‍යමත් වෙනවා කියලා කිව්වොත් එහෙම අර ඕන කෙනෙකුට බයක් ඇති වෙනවා. මේ ලෝකේ උණුසුම් වෙන එකත් පාලනයෙන් තොරයි. දවස පුරාම සත්‍යමත් වෙන්න බෑනේ. නමුත් අර එක මොහොතකට මට සත්‍යමත් වෙන්න පුළුවන් කියන එක දැන් මම හිතනවා මම අත්දකලා තියෙනවා කියලා. ඒ වගේම මේ කතා කරන පිටේ සෑහෙන පිරිසක් ඒ අභියෝගයට ලෑස්ති. ඉතින් එහෙම යනකොට මම දැන් මොහොතකට සත්‍යමත් වෙනවා මම කීප මොහොතකට සත්‍යමත් වෙනවා. එහෙම නැත්නම් මාත් එක්ක අවට ඉන්න අයත් සත්‍යමත් කරගන්න උත්සාහ කරන තමයි අපි ඇත්තට මේ වැඩසටහන් කරන්නේ. ඉතින් අන්න ඒව කරනකොට අපිට පේනවා සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයකම අපි මේ ගෝලීය උණුසුම් කරන්නේට නිහඬ පිළිතුරක් සපයනවා. අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. ඒක සිදුවෙන එක සමාජික පැත්තක් තමයි සත්‍යමත් වෙනකොට ඒ පුද්ගලයා මේ අර පරිවැස පුරුදු වෙනවා. අඩු ගන්න කියන ඔක්සිජන් පාවිච්චි කරන ප්‍රදේශයත් අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයත් අඩු වෙනවා. ඒ වගේම කොන්සියුමරයිසේෂන් පාරිභෝගිකත්වයට යන වෙනුවට ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය දෙයට අවශ්‍ය දේ කරන මිස මේ ලෝකෙට පරකාසයට අඳුරේට කරන සුඛෝපභෝගී දේවල් පාරිභෝගිකත්වයේ වගේ දේවල් මේක හිතලා කරනවා නෙවෙයි එම අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොටත් නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි ගොඩක් වෙලාට මේ පැලග්‍රහයන් ඇතුලේ වීදුරු ගෙවල් වල ඇතුලේ ඇති වෙන මේ උණුසුම් කරන ඒ වගේ එකක් කාබන් ඩයොක්සයිඩ් ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා 0.03ක වගේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් වගේ තියෙනවා කියලා මොකක් හරි ඒ කාරණේ විශේෂ එකක් තියෙනවා. ඉතින් ඒකේ ඔය කැපිපේන වෙනසක් මේ ලෝකේ වෙලා නැහැ. හැබැයි සමහර ප්‍රදේශවල යන්ත්‍රෝපකරණ කර්මාන්ත ශාලා නිසා අධික ජනගහනය නිසා එයා කන්ඩිෂන් මැෂින් වගේ නිසා උණුසුම් වෙලා තියෙනවා. ඒතර ඒ ලෝකයේ ඒක සමතුලිත කරගන්නවා. කරගත්තට ඒකේ පොඩි වැඩිවීමක් වෙනවා නම් ඒකට පෘථිවි තලයේ රත් වීම වගේ කියනවා. ඉතින් ඒ නිසා 1990 ගණන් වල තමයි යෝජනා කළ තිබුණේ අදහස් ඉදිරිපත් කළ තිබුණේ මේ රත් වීම නිසා උත්තර ධ්‍රවයේ තියෙන අයිස් කඳු දී වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අයිස් කන්දේ වතුර ගල් වෙලා අයිස් වෙලා තියෙනකොට තියෙන ද්‍රවයේ ඒක උණුසුම් වුණාට පස්සේ ඒක නිරක්ෂය කරා පැමිණෙනවා. නිරක්ෂය කරා පැමිණෙනකොට අර ලෝකයේ බර සමතුලිතතාවයේ වෙනසක් වෙලා බර සමතුලිතතාවයත් එක්ක පෘථිවි තලයේ ගමන් කරන කක්ෂය එක්ක පණි වෙනසක් වෙයි. ඒකට මහා ජල ගැලුම් භූමිකම්පා වගේ දේවල් සිද්ධ වෙනවා කියලා තියෙනවා. ඉතින් දැන්ටත් තැන් වල ජල ගැලීම් සිද්ධ වෙනවා. භූමිකම්පා සිද්ධ වෙනවා. ඒක සමත්ත ගෝලීයකරණකින් වෙච්ච එකක්ද නැද්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් දැන් මානවයා බාහිර අරන් තියෙනවා මේක මානවයාගේ වැඩක් කියලා. ගස්කොළන් වලින් වෙන්නේ ඒක ඇත්තටම අනිත් පැත්තට හැරවෙන එක. ඒ වගේම තිරිසන් සත්තුන්ගේ ක්‍රියාකාරකම් වලින් මේක වෙන්නේ නැහැ. මොකද උන් ප්‍රයෝජනෙ සලකන්නේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මානවයාට සිද්ධ වෙනවා අර නැවත ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න. එහෙම නැත්නම් අනවශ්‍ය කොට ගසා ගැනීම, අනගස්ත්‍ය රණ්ඩු සරුවල් කර ගැනීම නතර කරන්න.
ඉතින් ඒකට ඇත්තටම මේ මානව ධර්ම වලටත් මේ සතියේ බලපෑමක් ඇති කරනවා. මොකද සතිය නැත්තම් අපි කිව්වොත් සතිය සම්පජඤ්ඤය ඇත්ත වශයෙන් කිව්වොත් නැත්තම් ඒ කෙනාට සදාචාරාත්මක වගකීමක් ඉන්න බෑ. සති සම්පජඤ්ඤයේ තියෙන කෙනාට තමයි තමන් ඉන්න පරිසරය පිළිබඳ හෝ පිරිස පිළිබඳ හෝ මේ සදාචාරාත්මක වගවීමක් ඇති වෙන්නේ. ඒක කවුරුත් අගය කරනවා. අගය කරාට ඒකට මූලාශ්‍ර වෙන සතියට නිසිතන දීලා නැහැ. ඉතින් අපි මේ වැඩසටහන අපි ඒක ටිකක් උද්දීපනය කරලා පෙන්නමු. පියලා පෙන්නමු. ওই සත්‍යමත් වීම හරහා ඔන්න ඔය කියන විවිධ ක්‍රමවලින් මේ කියන ගෝලීය උණුසුම්කරණය නතර කරන්න පුළුවන් නැත්නම් අඩු කරන්න පුළුවන්. ඒක සඳහා අනුන් කරනකම් බලන්න ඉන්න එපා. Tamanට පුළුවන් ප්‍රමාණයෙන් Tamanගේ කටයුතු ආරම්භ කරන්න කියලා අපි සුවද ආරාධනාවක් කරමු. එහි ස්වාමීන් වහන්සේ ඒත් එක්කම මම ඊළඟට ඔබ වහන්සේට උපුටා ගන්නට කැමතියි ටව්වාදී කෘතියේ මෙන්න මෙවැනි වූ උද්ෘතයක් දක්වා තිබෙනවා. ආශාවන් බොහොමයක් ඇති තැනැත්තා මම්මුලා වෙනවා. ආශාවන් බොහොමයක් ඇති තැනැත්තා මම්මුලා වෙනවා. ප්‍රඥා තම නිහතමානීත්වය හදවතට ලං කරගන්නවා. ප්‍රඥා තම නිහතමානීත්වය හදවතට ලං කරගන්නවා. ඔහු ආත්ම ප්‍රදර්ශනයෙන් වැළකෙනවා. මම උපුටා ගත්තේ ස්වාමීන් වහන්සේ ටව්වාදී කෘතියෙන් නැවතත් සිහිපත් කරන්නම්. ආශාවන් බොහොමයක් ඇති තැනැත්තා මම්මුලා වෙනවා. ප්‍රඥා තම නිහතමානීත්වය හදවතට ලං කරගන්නවා. ඔහු ආත්ම ප්‍රදර්ශනයෙන් වැළකී සිටිනවා. උපුටා ගත්තේ ටව්වාදී කෘතියෙන්. සතිමත් බව සහ මෙම කියමන අතර ඇති සබැදියාව අපි විස්තර කරමු. ඔය ඉතින් මේක සඳහා ඒ ඉදිරිපත් කරන මේ ටාओයිසම් කියන ටාओවාදී කෘතියේ මේ ටාओ කියන වචනය ඒක සමහරට ආගමක් වශයෙන් පෙනී හිටිනවා දර්ශනවාදයක් විදිහට පෙනී හිටිනවා. ඒකවත් විස්තර කරන්න අමාරුයි. ඒකේ පටන් අර ගන්නකොටම කියනවා මම දන්න විදිහට something can be explained will never be the eternal Tao. යමක් විස්තර කරන්න පුළුවන් නම් ඒක සනාතන Tao නෙවෙයි. ඒක විස්තර කරන්න බෑ. ඒ කියන්නේ ස්වභාවික පතය සාමාන්‍ය ගමන් මගේ අනේකයි. Tao කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මේ අපි මේ ශිෂ්ටාචාර වෙලා යටිතල පහසුකම් හදාගෙන නව තාක්ෂණය හොයාගෙන sannivedanakama කරනකොට අපි පොඩ්ඩක් අර මධ්‍යස්ථ ලක්ෂණේ පිට පයින්. ඉතින් ඒක අපේ දියුණුව ආර්ථික සමාජික දියුණුව කියලා අද සඳහන් කරන ලෝකේ විකල්පයක් වශයෙන් නැත්නම් ඊට ඉස්සෙල්ලා පටන් ගත්ත දෙයක් තමයි වනගත වෙනවා කියන්නේ. අරණ්‍යගත වෙනවා කියලා කැලේට හැඩ ගැහෙනවා. ඉතින් කැලේට හැඩ ගැහෙනකොට අපි නැවතත් අර ස්වභාවිකකරණයට තමයි යන්නේ. ඒ කැලේට හැඩ ගැහිම සහ තනි වෙනවයි කියන එක, හුදේකලා වෙනවයි කියන එක අතර ස්වභාවිකකරණය තමයි ওই තාවෝලින් විස්තර කරලා දෙලා තියෙන්නේ. ඉතින් තතතාවය කියලා මේක සාමාන්‍ය අපේ තේරවාදී සඳහන් කරලා තියෙනවා. තථාගත කියලා අපි සරුවචනාංශයට මතක් කරන එහෙව් බවට පත්වෙච්ච කෙනා. එයාගේ ප්‍රകൃතියටපත් වෙලා තියෙනවා. ප්‍රകൃතියටපත් වෙනවා කියලා කියන්නේ විකෘතියෙන් ඈත් වෙනවා කියන්නේ. නිසා ප්‍රඥා කරන්නේ අර පටලවිල්ල කියන තෘෂ්ණාවෙන් අයින් වෙලා ඒ පුළුවන් තරම් මධ්‍යන්න ලක්ෂයටපත් වෙන එක. ඒක නිකන් මට තේරුණ විදිය තමයි ඔල්ලෝසු බට්ටෝ ඉන්නේ ඉස්සර ඔල්ලෝසු වල. ඉතිකේ අන්තයට යන්න වේගය වැඩි වෙලා ගිහිල්ලා නතරලා ආයේ මේ පැත්තට යනවා. ඉතින් ඒ දෝලන චලනයේදී කවදාකවත් බැලුවට හිතන්න බෑනේ මේක නතර වෙන්නේ මැද ලක්ෂය කියලා. මොකද එතන ඉන්නේ වේගෙන් යන්නේ බට්ටා. ඉතින් ඒ නිසා ඔල්ලෝසු බට්ටේ බලන් හිටියොත් එimhe නතර වෙනවා නම් මේ කොන්දේ නතර වෙයි කියලා තමයි හිතෙන්නේ. නමුත් වයින් නැති වෙච්ච දවසේ නතර වෙන්නේ කොහෙද? ආහන්නේ වගේ තමයි අපි ඒක පන්නනකොට මධ්‍යම ලක්ෂය පන්නනකොට ටාවිසම් පන්නනකොට තතතාවේ පන්නනකොට හරි වේගෙන් යනවා. මේක thin slicing of time කියලා මේක පුදුුවන් තරම් නැවතිල්ලේ සතියේ හිමින් කරන්න ඕනේ. කරනකොට තමයි මේ මැද පහුවෙන තැන මධ්‍ය ලක්ෂ්‍ය පන්නන තැන පිළිබඳව අපිට තේින්නේ අපි 80න් එක ගත කරන්නේ. එහෙම නැත්නම් අවදියෙන් නෙවෙයි. ඒක නිකන් ඔය මුසුප්පුවට යනවා. මෙන්න මේක නතර කරගත්තොත් අපිට පේන එක ප්‍රകൃතිය කියලා. ඉතින් ප්‍රകൃතියට යන්න ක්‍රමසාවිදි අවශ්‍ය නැහැ. විකෘතියට යන්න තමයි ක්‍රමසාවිදි අවශ්‍ය. අන්නේ විකෘතියේ තියෙන ක්‍රමසාවිදි වල තියෙන අනර්ථකාරී භාවය. අනර්ථකාරී භාවය අපි පොදුවේ උගන්වන්න යන්න එපා කාටවත් තමන් වශයෙන් තේරුම් අරගෙන අපේ සාමාන්‍ය ජීවන රටාව අපි කියන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්ක කියනකොට
ගමයි පන්සලයි වැවයි දාගබයි එක ගත කරපු ජීවිතේ ආනෙතෙන් කියනනම් අපිට පේනවා අපිට ඒකේ ඔය කායින්වත් තාවවාදී කියලා ඉගෙන ගත්තේ නැතත් අපි ක්‍රියාත්මක මේ දැනුම් දේහයක් තියෙනවා අපි ගාව. ඉතින් ඒක අද වුණත් මේ මෑත කාලේ ඇතුවෙච්ච ඔය තාක්ෂණ ජීවනත් එක්ක දැන් මිනිස්සුන්ට ආපහු එන්න වෙලා තියෙනවා. ඒ නිසා ස්වභාවිකකරණයට යනකොට මිනිස්සු ගෙවල් ඇතුළේ කැලවල් වවනවා. කැලවල් ඇතුළේ ගෙවල් හදනවා. outdoor in indoor out කියලා. ඉතින් ඒකෙන් පෙන්වන්නේ මේ මානවයා ඔය රත් කරන්න ඉගෙනගෙන පොලිසියට රත් කරගෙන নানা ආකාර තාක්ෂණ වේද චරිතල පහසුකම් හැදුවට වරින් වර පික්නික් යනවා. කැලේකට යනවා. ගහක් අයිනට යනවා. ඉතින් ඕක තමයි අපි මේ සතිය වඩනවා භාවනා කරනවා එහෙම නැත්නම් හුදේකලා වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ දෙක අර එහා පැත්තට මෙහා පැත්තට ගියාට මේ දෙක එකක්වත් අපි අමතක කරලා නැහැ සමාජය වශයෙන්. නමුත් අර පුද්ගලිකව සතිය වඩන වෙලාවේදී අපිට සිද්ධ වෙනවා මේ පුළුවන් තරම් මේ ස්වභාවික නිකන් මම තව කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. මම මගේ ප්‍රകൃතියට එන්න අරින්නකෝ. ඊට පස්සේ තමයි ඔන්න මම කවුද කියලා තේරෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට අද හැදෙන ජනතාව ඒ තරම්ම නරක විකෘති කියලා කියන්නේ. ඒගොල්ලෝ හොයනවා මේක. නමුත් වැඩිහිටියෝ දෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න හදන්නේ වැඩිහිටියන්ගේ පැත්ත ගන්නෙත් නැතුව හැදෙන අයගේ පැත්තට ගන්නෙත් නැතුව මේ සනාතන ධර්මයේ තාවෝයිසම් එක නැත්නම් තතතාවය එහෙම නැත්නම් යථාවාදී තථාකාරී කියන ගතියට පොඩි අඬක් පොඩි තනක් අරන් දෙන්න හදනවා. කන් ඇත්තෝ අසත්වා ඇසත්තෝ දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමිනාස ඒතකම එම ග්‍රන්ථයේම සඳහන් වෙන තවත් වගයක් තමයි වැඩිමනක් කතාව ඉක්මනින්ම වෙහෙසටපත් කරනවා කියලා. වැඩිමනක් කතාව ඉක්මනින්ම වෙහෙසටපත් කරනවා කියලා ටව්වාදී කෘතියේ දැක්වෙනවා. ඔබ වහන්සේට මේ සම්බන්ධයෙන් උත් යම් අදහසක් දක්වන්නට පුළුවන්. ඔව් මමත් වැඩිපුර කතා කරපු දවසේ මටත් වෙහෙසයි. ඒක නිසා පිරුණු කාලේ දිය නොසලේ පිරිච්ච කලේ තැලෙන්නේ අඩු කල්ලි සැලවීම නිසා එයි අඩු බව වැටහෙවි කියලා පැරණි කවිවල කියලා තියෙනවා. ඒ නිසා දැන්ට මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එනත ইনফরমේෂන් ඒජ් එකට ඇවිල්ලා මේ කතාව වැඩිලා. ඉතින් ඒ ළමයි කොයිලායේ කනේ ඉයර් ප්ලග්ස් ගහගෙන මියුසික් අහගෙන පාරේ යනකොට කතා කරගෙන ගිහිල්ලා ඒකට තේරෙන්නේ heart attack එන්නේ කොහෙන්ද කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් එන්නේ කොහෙන්ද කියලා. ඒක ඇත්තට මේ කායද්්වාරයෙන් මනෝද්්වාරයෙන් සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මේ වචීද්්වාරයේ තමයි මේකේ හුඟක් කෙලසීමට ලක් වෙන්නේ. ඉතින් ඔය සත්තුන්ට කතා කරන්න බෑනේ. ගස්කොළන් වලට කතා කරන්න බෑනේ. ඒවට මේ ආතතිය අසහනේ අදාළ නැහැ. ඉතින් ඒ නිසා ගුරු වෘත්තිය වගේ ගන්න දවසට පැය 5යි කතා කරන්න. පැය 5 රසාව කරන්න. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. නිවාඩු දීලා හાર્ට් ප්‍රශ්න ගොඩක් තියෙනවා ගුරුවරුන්ට. ලෙක්චරර්ස්ලට අවුරුදු 5කට සැරයක් අවුරුද්දක් සැබටිකල් දෙනවා. අතපය වැඩ කරන මිනිස්සුන්ට අපි හිතනවා ඊට වැඩි දෙන්න ඕනේ කියලා නෑ. ඊට ඒගොල්ලෝ කතා කරන්නේ නෑ. මුත් වැඩකාරයට බොරු බෑනේ. බොරුකාරයට වැඩ බෑ. ඉතින් ඒ නිසා අද අපි ඉන්නේ අන්නේ දෙක තීරුම් ගන්න යුගයක. ඉතින් කොහොමඩක්වත් ජීවිතේ ඔය 30 දශකයේ 40 දශක ටිකක් කතාවට වැඩි. 50 60 වෙනකොට කෙනෙකුට ඔක තේරෙනවා. ඉතින් තේරෙනකොට අර ජීවන රටාව ඒක ආණ්ඩ හදාගෙන හිටියේ නැත්නම් අර ගිනාවු කතා ජවයටම අහුවෙලා හරි වෙහෙස කරේම නැත්නම් නිකන් දෙකොන පත්තු කරව පන්දම වගේ ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරව වගේ වෙහෙස කරපත් වෙනවා. ඉතින් ඒකට එයාට අමාරුයි මට විවේකයේ දෙන්න කියන්නේ මට නිස්සද්දතාවය දෙන්න කියන්නේ මොකද එයා වුණත් ජීවිතය ගත කරලා තියෙන මිනිස්සු කතා කරවන්න. මිනිස්සු ක්‍රියාව නංවන්න. ඉතින් එතකොට හරි අමාරුයි. ඉතින් ඒ නිසා කියනවා Tamanට විවේක ගන්න ඕනෙච්චාම විවේක වෙන්න ඕනේ තැනක් හදාගන්න හරියට ගහකට වැවිලා මල්පල ගැන්විලා අතුහිටි විහිදෙන්න එයා ස්ථාවර වෙනවනේ තැනක. අහන් ඒක කොළඹ හතේ නැත්තම් අදි මේ ජනගහන තියෙන නගරයක ෆ්ලැට් එක ගන්න බෑ. ඒක තියෙන්නේ විවේක ස්ථානයේ. ඉතින් විවේක ස්ථානයයි ඒ කතාවේ තියෙන සම්බන්ධතාවය බැලුවොත් එහෙම නිහඬට අහුම්කන් දීම කාන්තාරවල එදත් කරලා තියෙනවා. කැලවල් වලදී කැලේට නිහඬතාවයට අහුම්කන් දෙනවා. ජීවිතය මුහුද මැදදී නිහඬතාවයට අහුම්කන් දෙනවා. සමහරුන්ට ඒක මානසික ලෙඩක්. සමහරුන්ට ඒක විශාල හුදකලාවක්. ඉතින් අපි නිහඬේ හඬ
ඇතුළතින් ඇති වෙන තමන්ගේ සද්දේ නැත්තම් නිරතාවයට හුරු වීම වගේ දෙයක් මේ සත්‍යමත් වීමේදී අපි භවනා ශාලාවල් හදනකොට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒ තැන් වල තමයි කරන්නේ. මොකද මේ කාර්යබහුල ජීවිතය ගත කරන අයට ඒ වගේ තැනක හිටියත් අර අවශ්‍ය කරන යා කම්පනේ තේරෙනවා. ඒක දැනෙන සුළුයි. ඒ නිසා කට පරිසම් කරගත්තොත් පරිසම්. මාළුවා වුණත් නැහිනේ කට නිසයි කියලා කියනවා. අදත් ඒක හොඳට පේන්න තියෙනවා. මම හිතන්නේ ඕගොල්ලොත් වයසට යනකොට තේරෙයි. එහි ස්වාමීන් වහන්සේ හිතවතුනි අපි අද දවසේ වැඩසටහනේ අවසානයකටයි පියමනින්නට අපි සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් මම ඔබ වහන්සේට මිනිත්තු කිහිපයක් ලබා දෙන්නට සූදානම්. අපි අද දවසේදී කතා කරපු මාතෘකාව සම්පින්ඩනාත්මක සටහනක් තබන්නට. ස්වාමීන් වහන්සේ අපි මුලින්ම කතා කළා ගෝලීය උණුසුම පිළිබඳව. ඒ වගේම වැඩිමනක් කතාව වෙහෙසටපත් කරනවා කියන කාරණාවත් අපි සාකච්ඡාවට ලක් කරා. ඒ වගේම ආශාවන් බොහොමයක් ඇති නැත්තා මම්මුලාවටපත් වෙනවා කියන කාරණාවත් අපි සාකච්ඡාවට බඳුන් කළා. අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් ඊටමත්ම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා මෙම මාතෘකා කිහිපය සම්පින්ඩනාත්මක සටහනක් තබන්නට. ඔය පෘථිවි තලයේ කියනකොට ඒක දේශය අනුවනේ යන්නේ. බාහිර අජීවී වස්තු පවා අපේ මේ කම්පන චංචල වේග අනුව වෙනස් වෙනවා. ඒක පසුගිය ටිකේම ශීඝ්‍රයෙන් වැඩි වෙන බව තේරුම් ගත්ත ඒක අපිට වැඩිය ඉදිරියට එන්න ඉන්න පරම්පරාවට තදින් බලපාන. ඒ හරි අහිංසකයි ඒගොල්ලෝ. නමුත් අපි ඉතුරු කරලා යන්නේ මොන වගේ දෙයක්ද? ඉතින් එතකොට Tamanටත් මේ වර්තමාන කාලේ ජීවත් වෙන ජනගහණයටත් මේක බලපාන එක sannivedanaya කරන්නට එක්සත් ජාතීන්ගේ සංගමය එනතන සෞඛ්‍ය ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වගේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වලට දාලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ක්‍රමයෙන් මේක කිට්ටු කරන්නේ සතියට තමයි. මේ ප්‍රතිපත්ති වල කියන දේවල් සතිය කියන වචනේ නැති වුණාට තියෙන සතිය තමයි. දෙක ඒ තමන්ගේ ජීවත් වෙන සමාජය සහ තමන් එක බැලුවොත් ඔය අධික ක්‍රියාකාරකම් තියෙන සමිච්ච සමාජයේ තියෙන අධික තණ්හාව. අධික මේ ගුරුත්වාකර්ෂණ ආකර්ෂණ ශක්තිය. ඉතින් ආකර්ෂණ ශක්තිය තරුණ මධ්‍යත් එක්ක හරියට අල්ලලා යනවා. ඉතින් ඒකමනේ කරන්නේ ආහාර වලයි වරපසාරියයි ඇඳුම් වල වැසින් වලයි මේ ආකර්ෂණය වැඩි කරනවා. ඉතින් ආකර්ෂණය වැඩි කරන තරමට ව්‍යාකූල තත්ත්වය වැඩි. ඉතින් ඒ නිසා ඒ ජීවිත ගත කරන අය අර සමාජයේට රෝල් මොඩල් එකක් පෙන්වුවාට නැත්නම් ප්‍රධාන නළු නිලියෝ ගායකා වගේ කට්ටිය තමන්ගේ පුද්ගලික ජීවිත ගත්තොත් හරිම අසාර්ථක ජීවිත ගත කරන්නේ. ඒ ටික පෙන්වන්නේ නැහැ ජනමාධ්‍ය. මොකද පෙන්වුවොත් ජනමාධ්‍ය පවත්වාගෙන යන්න බෑනේ. නමුත් මේ ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන භික්ෂුවක් ගත්තොත් එයාට බුදුරජාණන් වහන්සේ සීමාවල් පෙන්ලා තියෙනවා. ඕනකට වැඩිය ඒ වගේ දේවල් වලට යන්නත් හැතරෙන්න. එතකොට මේ වනවාසිකම තමයි ඒකට උත්තරයක් දෙන්නේ. ඉතින් ඒක විස්තර කරනවා. ඒක ටිකක් බුද්ධ ආගම පැත්තට බරයි. ඉතින් මම මේ කියන කතාව බුදුරජාණන්සේ නේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලයේ කියලා මේ විනය අටුවාව පටන් ගන්න ඒකේ. ඉතින් අටුවාචාන් වහන්සේ අහනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ වේරංජාව නම් ගමත් සඳහන් කළා නලේරු නම් යකෙක් ඉන්න ගොරක ගහක් මුල හිටියයි කියලා කියන්නේ ඇයි කියලා. ඒකල කියනවා බුදුරජාණන් වහන්සේට ප්‍රඥාව අවශ්‍ය වෙනව නම් බුදුරජාණන් වහන්සේ නලේරු පුචිමන්ද මුලට යනවා. කෑම දකින්න මොනවා ටිකක් ගන්න ඕන නම් මේ වේරංජාවට යනවා. වේරංජාවට ගියාම මිනිස්සු දකින්නවා කණ්ඩ බොණ්ඩ ටික හම්බ වෙනවා. ඒ කෑම පාත්‍රෙ පිරිච්ච ගමන් ආපහු යනවා කැලේට. කැලේ යන්නේ ප්‍රඥා ගෝචරව, නගරයට යන්නේ කරුණා ගෝචරව. නගරයට ගමට යන්නේ මිනිස්සු ගැන හිතලා. කැලේට යන්නේ දිය්‍යෝ බ්‍රහ්මයෝ ගැන හිතලා. විවේකය ගැන හිතලා හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේක දවස බැලන්ස් කරන්න හැටි. ඉතින් ඒක අද ඉන්න භික්ෂුන් වහන්සේට එච්චරම තමන්ගේ වශී භාවයේ නැහැ. මොකද හේතුව සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් තියර එකක් නේ තියෙන්නේ මෙතන. ඉතින් ඒකත් එක්ක බලනකොට ඊට පස්සේ අපි කතා කරනවානේ මේ තාවෝල තියෙන මේ අධික ක්‍රියාකාරීත්වය කතාව අපි කොච්චර වෙහෙස කරනවද කියලා. ඒක ඇත්තටම තේරුම් ගන්නකොට පමණයි. කට නිසයි මාළුවා නැහින්න කිව්වා වගේ ඒ කතා කරන කට්ටිය මම දැක්කා ඒක වීඩියෝ එක. එයා මේ කොහොම වැදගත් මානවයට සම්බන්ධ වැදගත් ගවේෂණාත්මක ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා. දැන්
තව කට්ටියක් කියන එක කරලා නැහැ බොරුව කෙරුවේ කියලා. ඉතින් මෙයා කට උත්තරයක් අහනවා මයික් එක දීලා ඔබතුමානේ ගියේ ඉතින් ඒක ගැන කතා කරුවේ නැහැනේ ආවට පස්සෙලා කතා ඊට පස්සේ කියනවා කතා කරන ගිරව් කූඩු වලට අහු වෙනවනේ. කතා කරන්නේ නැති ගිරව් කැලේනේ. ඉතින් මාත් කැමති නැහැ කූඩුවකට අහු වෙන්න. ඒ නිසා මාත් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇතුලේ කියනවා මොකද්ද? එයා කියපු නැති සත්‍යයක් තියෙනවා කිව්වනම් ඇත්ත හෙලි වෙනවා නමුත් මනුෂ්‍යගේ පුද්ගලික ජීවිතය සහ ජනමාධ්‍ය පච වෙනවා. ඉතින් ආ කියනවා මම කතා කරන ගිරව් අහු වෙනවා. කූඩු වලට. ඉතින් ඒ නිසා එහෙම බැරි ගිරව් ඔහේ කැලේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාට ඕනේ කතා කරන ගිරවෙක් වෙන්න ඉතින් දැනගන්න අහු වෙනවා කිය. එහෙනම් તો කතා කරුවට කමන්නේ තමන් ප්‍රමාණ දැනගෙන විවේක වෙන්න තැනකට යන්න පුළුවන් නම් කැලේ ගිහිල්ලා රංචුවක් දෙක තිත්ත තිබ්බට ගෙඩියක් කාලේ ඉන්න තරම් වටින්නේ නැහැ කියලා කියනවා මා රජමාලිගාවේ කූඩුවක ඉන්න ගිරව. ඌ කියනවා මේ රත්තරන් භාජන වල රත්තරන් ආහාර කාලා මේ රත්තරන් කූඩුවක ඉන්නකොට රජුරු අහනවලු උඹට මෙච්චර සැප තියෙනවා සැප නැද්ද කියලා. ඌ කියනවලු අනේ රජතුමනි මට රැළේ ගිහිල්ලා කැලේ ගිහිල්ලා මේ තිත්ත තිබ්බට ගෙඩියක් කාලා හිටියත් මට මෙතෙදි සැපයි කියලා. ඒ නිසා කවාලා විලඳ જાති ඇතිකලත් රන් කූඩුවේ ගිරවා දමාලා යණ්ඩ යාවි රැවුදිදී ඒ ලබන සේවන සපතා කියලා කියනවා. අපේ කට්ටිය කියන්නේ මේ රන් කූඩුවේ දමලා ඇති කිරුවත් ගිරවා ඔයලා හිතයිද යයි කියලා. නෑ නෑ මයිලක වෙන්නයි කියලා තමයි ඔය බයිලා සින්දු කියන්නේ. අර පරණ සින්දුවේ තියෙන ඔච්චර රාජභෝජන දුන්නත් ඒක රැවුදිදී සද්ද කරගෙන යන්නේ කැලේද. ඉතින් මේක ඔක්කොටම ගැලපෙන්නේ නැති වෙයි. නමුත් මම එහෙම සාර්ථක ජීවිතයක් ගත කරන එක සසෙ මම අඬහැරපා. හොඳයි ඒත් සමගින්ම හිතවතුනි නිමාව දකින්නේ සතිය වැඩසටහන පාද නමස්කාර පූර්වක ස්තුතිය මීත්‍රිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය ඒ වගේම සතිපාසල සහ විශ්ව සතිගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට සාදු සාදු. එසේනම් හිතවතුනි අපි අද දවසට ඔබේ ලෙන්ගතු නිවසෙන් සමුගට යනවා සම්ගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. සතිය සතිමත් දේශයක් කරා